හොඳම ප්‍රාසංගික ටෙලිනාට්‍ය. හොඳම ප්‍රාසංගික ටෙලිනාට්‍ය සඳහා වන නිර්දේශිත නාම. නිර්දේශිත නාම. හොඳම ප්‍රාසංගික ටෙලිනාට්‍ය 2025. ජාතික රූපවාහිනියෙන් විකාශය වූ සේමිනි ඉද්දමල්ගොඩ අතුල ඉද්දමල්ගොඩ නිෂ්පාදනය කළ The Lake. අයි මෙතන ජවුසන් නටන්න තියාගන්න එපා. අත්වැරද්දක්. නිර්දේශිත නාම. හොඳම ප්‍රාසංගික ටෙලිනාට්‍ය 2025. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ HD ප්‍රේමසිරි චන්න ප්‍රනාන්තු බන්දුල ඒකනායක බණ්ඩාර ඇහැලියගොඩ නිෂ්පාදනය කළ ඔහේ ගියත් ඔයා මගේ ළඟට මඤ්ඤු කල වගේද කියලා. වෙන මොන බඩ කඩਿੱතුවක් කරන්න. ඵලය යන්න මෙතනින්. එයා කිකිලියක් වගේ. නිර්දේශිත නාම. හොඳම ප්‍රාසංගික ටෙලිනාට්‍ය 2025. ස්වර්ණ වාහිනියෙන් විකාශය වූ S රමේෂ් නිෂ්පාදනය කළ රට පවුල. දැන් වෙලා තියෙන්නේ. තමස කොහෙද මෙච්චරලා හිටියේ? නිර්දේශිත නාම. හොඳම ප්‍රාසංගික ටෙලිනාට්‍ය 2025. ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ඉරෝස් විජේසූරිය නිෂ්පාදනය කළ ඉරගිනිමත් දහන. බඩගොත් උස්සගෙන. හොඳම ප්‍රාසංගික ටෙලිනාට්‍ය 2025 සඳහා වන හේතුපාඨය මෙසේ. ලෝ රංගමඩලකි අපි එහි රංගනා නළුවෝ වෙමු යන ශේක්ස්පීරියානු සම්ප්‍රදායට අනුව යමින් එකිනෙකාට හාත්පසින් වෙනස් වූ සමාජ පසුබිම් තුළ මෙන්ම එකිනෙකාට ආවේනික වූ හේතුන් මත රටෙන් පිටවීමේ අරමුණින් පැමිණ අගනුවර අතරමං වී එකම පවුලක් ලෙස රඟපෑමක් කළද එකිනෙකා වෙත සෙනෙහසින් බැඳෙන චරිත 4ක කතාව. ඇසට හා මනසට වෙහෙස කර නොවන ආකාරයෙන් ඇතුළත් වූ සාර්ථක රචනයත් සංවේදී හා යථාර්ථවාදී ලෙස ප්‍රතිනිර්මාණය කිරීම සඳහා නොමසුරු අර්ථපතිත්වය දැක්වීම වෙනුවෙන් 2025 සුමති සම්මාන උළෙලේ හොඳම ටෙලිනාට්‍ය සඳහා සම්මානය දිනාගන්නේ ස්වර්ණ වාහිනියෙන් විකාශය වූ S රමේෂ් නිෂ්පාදනය කළ රට පවුල. S රමේෂ් මහතාට සහ ස්වර්ණවාහිනිය නියෝජනය කරමින් එම නාලිකාවේ සමූහ ප්‍රධානී සුසාර ඩිනාල් මහතාට අප වේදිකාවට ආරාධනා කරනවා මෙම සම්මානය පිළිගැනීම වෙනුවෙන් මේ හොඳම ප්‍රාසංගික ටෙලිනාට්‍ය 2025. හොඳ උණුසුම්වත් පොළ සන්නාදයක් ලබා දෙමු. මේ තමයි 2025 වසරේ හොඳම ටෙලිනාට්‍ය ලෙස සම්මානයට පාත්‍ර වන රට පවුල කණ්ඩායම. රට පවුල වෙනුවෙන් රටක් වටින අපුලසම් ප්‍රසාදයක් අපි පිරිනමු. මේ තමයි 2025 අවුරුද්දේ නිර්මාණ ගොන්න අතරින් හොඳම ප්‍රාසංගික ටෙලිනාට්‍ය හැටියට සම්මානයට පාත්‍ර වන මේ ජයනි අක්කා එන්න. අපව් හැරුණාද මම? ඔව් අපව් හැරෙන්න එපා. ඒ වගේම අපි අපේ සම්භාවනීය ආරාධිත අමුත්තන්ට සහ සම්මානිත නිෂ්පාදක කණ්ඩායම ඇතුළු නාට්‍ය කණ්ඩායමට වේදිකාවේ රැඳී ඉන්න ආරාධනා කරන අතරේ ආදරණීය සහෘදයිනි රට පවුලේ සමාජිකයිනි ඔබ සියලුම දෙනාත් එන්න වේදිකාවට සම්මානයට පාත්‍ර වනු සියලුම සම්මාන ලාභිනියන්ට බොහොම ආදරෙන් ආරාධනා කරනවා ඔබේ සම්මානයත් ඇතතිව වේදිකාවට එන්න මේ ගෞරව ප්‍රසාදය ඔබ වෙනුවෙන් සමූහ ඡායාරූපය දෙක කරමින් ඔබේ ජීවිතයේ අනුස්මරණීය වටිනා දවස මතකයේ රඳවා ගන්න අපිත් එක්ක වේදිකාවට එකතු වෙන්න කියලා ඉතාම ආදරෙන් සම්මානිත ඔබට ආරාධනා කරනවා. ඔව් විශේෂයෙන්ම ඉල්ලීමක් තියෙනවා අපේ සනත් විමලසිරි මහත්මයාටත් ජයනි සේනනායක මහත්මියටත් ප්‍රශා මිෂෙල්ටත් එන්න කියලා. මෙතන පවුල අසම්පූර්ණයිලු ඔය තුන් දෙනා නැත්තම්. අකලංකත් ඉන්නවද? රට පවුල සම්පූර්ණ කරලා ලස්සන ඡායාරූපයක් ලබා ගනිමු. අනිකොත් සියලුම සම්මානිත
කලාශිල්පීන් ශිල්පිනයන් සියලු දෙනාටම ආරාධනා කරනවා සම්මානයක් අත ඇතිව එන්න වේදිකාවට අපි ලස්සන සිහිවටනයක් සමූහ ඡායාරූපයක් ලබා ගනිමු.